ආයුබෝවන් ඔයාලා හැමෝටම භරතනාට්‍යම් ප්‍රැක්ටිස් සාරිය එක අඳින තමයි අපි මේ සූදානම් වෙන්නේ. මුලින්ම සාරිය අඳින්න කලින් පටියක් අරගෙන අපේ ඉන වටේ තදින් ගැටගහ ගන්නවා. විශේෂම දේ තමයි ඒ පටිය බුරුල් වෙන්න බැහැ. ඒක හොඳින් තදට හිරට ගැටගහ ගන්න ඕනේ. ඔන්න ඊට පස්සේ සාරිය අරගෙන සාරියේ හොඳ පිට කන පිට වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ සාරියේ කෙරවල අරගෙන අපි කලින් තදට බැඳගත්ත පටියට තියලා හොඳින් යට කරන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාට පුළුවන් එතන හොඳින් ගැටයක් ගහගන්න. එහෙම නැත්නම් කටුවක් අරගෙන කටුවක් ගහගන්න. අවශ්‍ය නම් ඔයාට තවත් කටුවක් චුට්ටක් යටට වෙන්න කලිසමට අල්ලලා ගහගන්න පුළුවන්. ඊට පස්සේ එක වටයක් සාරිය ඔයාගේ වටේ අරන් යන ගමන් සාරියකේ උඩ බෝඩර් එක හෙමින් සැරේ ඔයා ඉස්සෙල්ලා බැඳගත්ත පටියට යට කරනවා. ඒ යට කරන ගමන් සාරියක නීට් කරන්න අමතක කරන්න එපා. මේ විදිහට අරගෙන ඇවිල්ලා මුලින් අපි සාරිය යට කරපු තැනින් මේ යට කරන එක නවත්තනවා. ඊට පස්සේ අපි සාරියකේ අනිත් කෙළවර හොයා ගන්නවා. ප්ලීට් තියනකොට අපි මේ වෙනකොටත් යට කරලා තියෙන බෝඩර් කොටස පිටිපස්සට සිටින සේත් යටට තියෙන කොටස ඉස්සරහට සිටින සේත් මේ විදිහට තමයි ප්ලීට් එක තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ ප්ලේට් එක ලස්සනට සකස ගන්න ඕනේ. ප්ලේට් වල තියෙන නීට්නස් එක වැඩි කරගන්න ඔයාට පුළුවන් ප්ලේට් එක තියන්න පටන් ගත්ත තැනේ ඉඳන්ම කටු ගහගෙන යන්න. හැබැයි අවසානෙට ඒ කටු ගලවන්න අමතක කරන්නත් එපා. හොඳින් ප්ලේට් එක තියාගත්තට පස්සේ ඔයාගේ වටේ එක රවුමක් මේ සාරි පොට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ඔයාගේ දකුණු අත යටින් අරගෙන වම් උරහිසට මේ සාරි පොට තියනවා. ඒ තියනකොට සාරි පොට බිම ගෑවෙන නොගෑවෙන තරමටම ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ කරලා එක පාරක් ඔයාගේ වටෙන් අරගෙන බලන්න මේ සාරි පොට ඔයාට යට කරන්න ප්‍රමාණවත් තරම් දිගයිද කියලා. ඒ දිග ප්‍රමාණවත් උනේ නැත්තම් ඔයාගේ සිරුර ප්‍රමාණයට හරියන්න තව ටිකක් සාරි පොට දික් කර ගන්න. ඊට පස්සේ සාරි පොටත් ජැකට් එකත් එකට තියලා කට්ටක් ගහගන්න වම් උරහිස ළඟින්. ඔන්න ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා වටේට බැඳලා තිබුණු සාරි පොට එතනින් පොඩ්ඩක් ලීල් කරගන්න. ඊට පස්සේ අපි අපේ ඉදිරිපස ප්ලීට් එක හොඳින් සකස ගන්න ඕනේ. ඒක ඔයාගේ චෙස්ට් එක හොඳින් වැහෙන විදිහට ප්ලීට් එක ලස්සනට සකස ගන්න. ඊට පස්සේ ඒ ප්ලීට් එකෙන් යටම තියෙන ප්ලීට් එකට අයිති බෝඩර් එක වටෙන් අරගෙන එන්න ඕනේ. ඒ අරගෙන එනකොට නීට් එකට අරන් එන්න අමතක කරන්න එපා. එහෙම අරගෙන ඇවිල්ලා ඉස්සරහින් මෙන්න මේ විදියට හැඩ කරලා කටුවක් ගහගන්න ඕනේ. අවශ්‍ය නම් තවත් රැලි තියලා ලස්සනට අපි සාමාන්‍ය සාරිය අඳිනවා වගේම හැඩ කරගන්න පුළුවන්.
ඊට පස්සේ අපිට තියන්නේ මේ ඉස්සරහා ඉතුරු වෙලා තියෙන කොටසේ ප්ලීට් ටික තියන්නයි. ඒ ප්ලීට් ටික ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ලොකුවට හෝ පොඩියට ගන්න පුළුවන්. එහෙම අරගෙන අවසානයට ඒ ප්ලීට් ටික එකට තියලා කටුවක් ගහගන්න ඕනේ. කටු එකක් හරි කීපයක් හරි භාවිතා කරලා ප්ලීට් ටික ලස්සනට හදාගන්න ඕනේ. ප්ලීට් ටික මේ විදිහට ලස්සනට හදාගත්තට පස්සේ මේ අල්ලගෙන ඉන්න බෝඩර් කොටස අපි යට කරන්න ඕනේ. ඔන්න ඊට පස්සේ අපි මුලින්ම කටුවක් ගහගත්ත වම්මුර හිසේ තියෙන සාරි පොටයි සාරි ජැකට් එකයි අතර තියෙන කටුව නැවත ගලව ගන්න ඕනේ. ගලවගෙන ආපහු සැරයක් එය තදින් අල්ලාගෙනම ප්ලීට් ටික නීට් කරගන්න ඕනේ. ඊට පස්සේ තව ටිකක් තද කරලා හොඳට පස්සට ඇදලා නැවත සැරයක් ඒ සාරි පොට සාරි ජැකට් එකට තියලා කටුව ගහන්න ඕනේ. ඊට පස්සේ නැවත සැරයක් සාරි පොට කොටසේ තියෙන ප්ලීට් ටික ලස්සනට හදාගන්න ඕනේ. ඒ හදාගන්න ගමන් ඔයාගේ වටේට හිමීට අරගෙන එන්න ඕනේ. අවශ්‍ය නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් කටුවක් ගහගන්න. ඒ කරලා පොටේ යට කොටසෙත් ප්ලීට් එක ලස්සනට හදාගන්න ඕනේ. එහෙම හදාගෙන ඔයාගේ වටේ රවුමක් කරක ගන්න ඕනේ. අවසානයට සාරි පොට දකුණු පැත්තට අරගෙන ගිහිල්ලා දකුණු පැත්තේදී උඩින් අරගෙන යට කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මේ සාරි එක අඳිනකොට මගේ පහසුව පිණිස මම කටු භාවිතා කළාට ඇතැම් අය එක කටුවක්වත් නැතිව තමයි මේ සාරි එක අඳින්නේ. සාරියේ අවසාන පෙනුමේදී අපේ බඩ කොටස ඒ වගේම පපු ප්‍රදේශය හොඳින් වැහිලා තියෙන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි භරතනාට්‍යම් ප්‍රැක්ටිස් කස්ටියුම් එකේ අවසාන පෙනුම වෙන්නේ. අවසාන වශයෙන් ප්‍රැක්ටිස් සාරිය එක ඇඳට පස්සේ යම්කිසි භරත මූවමන්ට්ස් කීපයක් කරලා බලන්න ඔයාට මේ සාරිය එක කම්ෆර්ටබල්ද කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම ප්‍රයෝජනවත් වුණා කියලා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් අපි හම්බ වෙමු.